Hello guys, අපි අද ආවා shopping කරන්න. බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. මම මුලින්ම ගියේ මට වතුර බෝතලයක් ගන්න. මෙතන ඉතින් මුලින්ම මට හරියන එකක් තිබුණ නැහැ. පස්සේ මම තෝරලා ලස්සන එකක් ගත්තා. මං ඉතින් මට හරියන ගමක් මුලින්ම ගත්තා. ඊට පස්සේ තමයි වතුර බෝතලේ තෝරන්න ගියේ. මගේ ගම තෝරන එක නම් ඉතින් මට වීඩියෝ කරගන්න බැරුව ගියා. සෝරි මට කියන්න බැරි වුණා අපි කොහෙද ඇඳුම් ගන්නාද කියලා. අපි ආවේ ජායල තිලකවර්ධනයකට. අම්මා ඉතින් දාගෙන අක්කට මටයි ගවුම් තෝරනවා. අක්කට හරියන ගවුමක් නම් එයාට හම්බ වුණේම නෑ. අම්මා තමයි ලස්සනේව තෝර හෙව්වේ. මට නම් ඉතින් ගිහිල්ලා හෙව්ව ගමන් ලස්සන ගවුමක් හම්බ වුණ නිසා මං ඒක ගත්තා. අපේ අක්කව shopping කරන්න එක ගියාම ඉතින් එයාට පැයක් විතර යනවා ඇඳුමක් තෝරගන්න. මාත් ඉතින් එයාට ඇඳුම් තෝරනවා. අපි ඊළඟට ගියේ පළවෙනි ෆ්ලෝර් එකට. ඒකේ තියෙන්නේ ඩෙනිම් ටී-ෂර්ට් වගේ දේවල්නේ. අපි ඉතින් එතෙන්ට ගියේ මෙයාට ගවුම් හරියන්නේ නැහැ කියලා හිතලා. මට ඕන ටික ගත්ත නිසා මං ඉතින් ඇවිද හිටියා. මට කියන්න බැරි වුණානේ. මගේ වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකට ගියාම ගොඩාක් කට්ටිය එක එක වීඩියෝ ඉල්ලලා තියෙනවා. බල්ලෝ දෙන්නත් එක්ක ගෙවෙන දවස, one color food challenge, room tour වගේ වීඩියෝ. මම ඒවා ඉදිරියට අරගෙන එනවා අනිවාර්යෙන්ම. නොගෙන එන්නේ නැහැ. ඉතින් වීඩියෝ ගොඩාක් දාන්න තියෙන නිසා ඒවා ඉතින් චුට්ටක් පරක්කු වුණා. තාමත් මම එඩිට් කරපු නැති වීඩියෝ තියෙනවා. ඒවත් එඩිට් කරලා දාන්න ඕනේ. Q&A වීඩියෝ එකක් කරා එකත් එඩිට් කරන්න ඕනේ. ඉතින් එඩිට් කරන්න ගොඩක් තියෙන නිසා මම ඔයාලා ඉල්ලලා තියෙන අනිත් වීඩියෝ තාම කරේ නැහැ. දැන් කට්ටිය හිතයි මගේ වොයිස් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මට කැස්ස එකයි චුට්ටක් වොයිස් එක අවුල්. මම ගත්ත බෝතලේ ඇතුලේ තිබුණේ බෝතල් 3යි. ඉතින් ඒක නිසා අපි වෙන බෝතලයකට චේන්ජ් කරගත්තා. මේක ඇතුලේ 4ක් තියෙනවා. මට ප්‍රයිස් එක නම් එච්චර නෝඩ් නැහැ. මං හිතන්නේ 1600 ගණක් තමයි තිබුණේ. දැන් අපි එහා ෆ්ලෝර් එකට ගියේ ජුවලරි ගන්න. අපේ ස්කූල් එකේ අපේ ඩාන්ස් එකක් තියෙනවා. දන්නේ මේ සයිස් එක ලස්සනයි. මං ඉතින් ඕවා තෝර හිටියා. ඔප්පකද කොහෙද? මේ maximum sun protection එක. මේති ඒ ගම් ගත මට කණ්ණාඩියක් පේන්න බෑ කියන්නේ මේකට තමයි. අපි ඕක තමයි ගත්තේ. මේක ලස්සනයි. අපි මේක ගත්තේ නෑ මගේ ඇඳුමට මේක මැච් වෙන්නේ නැති නිසා.
දැන් අපි අරගෙන ඉවර නිසා කැෂියර් එක ගාවට ගිහිල්ලා මේ ටික දුන්නා. ඒක තමයි. අපි දැන් අවශ්‍ය දේවල් තිලක වර්ධනකින් අරගෙන ඊට පස්සේ එහෙමම ගියා පික්මි එකක් දාගෙන කීල්ස් එකට. අපි කීල්ස් එකට එන්න කලින් ෆෝන් ෂොප් එකට ගිහිල්ලා මගේ ෆෝන් එක හදන්න දීලා තමයි කීල්ස් එකට ආවේ. අපි ෆෝන් ෂොප් එකට ගියා. කට චෝන්න දැකලා එපා වෙලා. හායි අපි ගෙදර ආවා. ඉතින් මම දැන් වොෂ් එකක් දාලා එහෙම තමයි ආවේ. අපි තිලක වර්ධනකින් අරගෙන ඊට පස්සේ අපි කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකෙන් ඒ ගන්න ඕන බඩු ටික ගත්තා. ඉතින් මම ඒ ටික දෙවෙනියට පෙන්නන්නම් නම් මුලින්ම අපි බලමු අපි තිලක වර්ධනකට ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. මේ තියෙන්නේ තිලක වර්ධනකින් ගත්ත බෑග් එක. අපි ගත්ත මුලින්ම අපේ බෝතලේ. මේ වතුර බෝතලේ 1695යි මේ දෙන ප්‍රයිස් එක. මේකේ බෝතල් 4ක් තිබුණා. මේ තියෙන්නේ බෝතල් 4. මේ තියෙන්නේ 1695ට බෝතල් 4ක් කොහෙත්ම නැහැ. 2000 ගානටත් එකක් තිබුණා. ඒකෙත් බෝතල් 3යි තිබුණා. බෝතලෙත් එක්කම අපි ගත්තා යට ඉදිරි ටිකක් ගත්තා. තව මෙන්න මේ මගේ ඩ්‍රෙස් එක ගත්තා. ඒක මාර ලස්සනයි. මම හිතුවා ඒකේ ෆොටෝ ෂූට් එකක් කරලා දාන්න. තව ගත්තා අපේ අක්කිට ඇඳු. ඕවා තමයි අපි තිලක වර්ධනකින් ගත්තේ. තව අපේ අම්මට යූස් කරන්න ඕන ෆේස් වොෂ්, බොඩි වොෂ්, එතකොට සෝප් එකක් එහෙම ගත්තා. ඒ ටික ගත්තා. අපේ අක්කිගේ ළමයට පොඩි ඩ්‍රෙස් එකක් ගත්තා. ඒ ටිකත් මේකට දාලා තිබුණා. ඒ ටිකත් එක්කම අපි කීල්ස් එකට ගිහින් ගත්තේ මට ලොකු කොකා කෝලා එකයි අපේ අම්මලාට ලොකු ජින්ජර් බියර් එකකුයි හාලුයි පාන් දෙකකුයි තව මොනවද ගත්තා. එතනට ගිහින් ෆේස් වොෂ් ඒ ටික ගත්තා. අපි කමු. රසම හොඳක් තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ පවුල එකතුටම කෑම කන්නේ. කතා කරනවා, hina වෙනවා, විහිළු කරනවා. ඉතින් මගේ වීඩියෝ බලන්න කැමති නම් ශිහාස් vlogs channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ වීඩියෝ ඉල්ලලා තිබුණ කට්ටියට වීඩියෝ අනිවාර්යයෙන්ම ඉදිරියට මම අරගෙන එනවා. ඉතින් බලාගෙන ඉන්න. මම එකින් එකට හැම සතියෙම වීඩියෝ අරගෙන එනවා. අන්තිමට නිදිමතක් ඇවිල්ලා ඉතින් නිදා ගන්න ගියා. ඉතින් ওই වීඩියෝ එක ඇඩිට් කරලා ගන්න උනේ.